ඔයාලට මතක ඇති පහුගිය වැස්ස දවස්වල කලාවේ පාලමුඩ හිර වුණ බස් එක. 68 දෙනා වහලය. එතකොට ඒක හදපු බස්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඒ එකක්වත් ගැන නෙවෙයි. මම කතා කරන්න යන්නේ එතන ඉඳන් කිලෝමීටර් 4ක් විතර පාලින් තියෙන නීලබැම්ම ගැන. මේ තියෙන්නේ පිවිසුම් මාර්ගය. මේ තමයි නීලබැම්ම ගම ආරම්භ වෙන තැන. මෙතන ඉඳලා මේ ඇලත් එක්කම මේ පාර කිලෝමීටර් 20කට වඩා දුරක් ගමන් කරනවා. දෙපස ඉඩම් වලට ජලය ගන්නේ මේ ඇලෙන්. මේක අලි කට, අලි තිප්පල, අලි විමානේ කියලා පටන් ගත්තත් ඒකේ වැරද්දක් නෑ. ඒත් මේ බලන්න. මේ ගම් වතුරට හරියටම දවස් 5කට කලින් කුරහන් කෑල්ලක්. ඒකත් නව තාක්ෂණික ක්‍රමවේද අනුව වගා කරපු. පසුගිය දවස්වල මේ ගමට වුණ විනාශය සමාජ මාධ්‍ය හරහා මුළු ලෝකෙම දැක්කා. සමහර වීඩියෝ දවස් 7ක් ඇතුළේ මිලියන 2.5ක views අරන් තිබුණා. සමහර අය කිව්වා රොටි හදලා කාලා තව පැය භාගයක් ඇතුළේ කුස්සිය හදලා කැම ටිකක් හදා ගන්නවා කියලා. తాවකාලිකව හදපු මේ මුළුතන්ගේ වීඩියෝ පසුව මුදා හැරලත් තිබුණා. මේ මොටිවේෂන් එක කොච්චර වැදුනද කිව්වොත් පිටරට ඉන්න විද්‍යාඥයනුත් ඒක ෂෙයා කරලා තිබුණා. ආධාර කරපු හැමෝටම වුන් ස්තුති කළා. පින් දුන්නා. හැමෝම කමෙන්ට් දාලා තිබුණා. දහස් ගණන් මේ මොටිවේෂන් එක කියලා. මේ තියෙන රජය විසින් සවි කරන ලද අධිවෝල්ටීයතාවයෙන් යුතු විදුලි වැට. ඒකිනුත් බේරලා ඇතුළට පැන්න අලින්ගේ වසුරු. කිසිවෙකුගේ පිළිසරණක් නොමැති විට වගහානිය වළක්වා ගන්නටත් තම ජීවන වෘත්තිය රැක ගන්නටත් අතේ ඇති මුදල් වියදම් කරලා බොහෝ දෙනෙක් පෞද්ගලික වැටවල් ඉදි කරගත්තා. මේ සියලු දේ එක මොහොතින් සුණු විසුණු කළ සෝචනීය සාක්ෂි. ඔබ තත්පර 25කට පෙර දුටු අධිවෝල්ටීයතාවයෙන් යුතු විදුලි වැට. මේක පළවෙනි ගම් වතුර නෙවෙයි. අවුරුදු කිහිපයකට වතාවක්. නමුත් ඒක උන් ලෝකයට කිව්වේ නෑ. මේවර අතිශය බරපතලයි. ගම් වතුරට කලින් දැකපු මේ දේවල් ගම් වතුරෙන් පස්සේ දකිද්දි ඒ හිතවලට මොනව හිතෙනවද? මේ දුක තද කරගෙන ඉන්න එකම මොටිවේෂන් එකක්. වැටෙන හැම වෙලාවකම නැගිටලා උපතින්ම දුක් කඳුළු අරගෙන ඇවිල්ලා මේසා විසල් කරදර මැද්දෙත් ඔවුන්ගේ මොටිවේෂන් එක තිබුණ නැත්තම් අඩුම තරමේ අවුරුද්දකට එක වේලක් හරි ලංකාවම බඩගින්නේ. මේ වීඩියෝ එක දාන්න ඕන කියලා හිතුනේ ගම් වතුරට දවස් 5කට කලින් අපි දැකපු නීලබැම්ම. ඔයාලත් දකින්න ඕනේ හින්දා. නීලබැම්ම ওই තරම් වටින්නේ ඇයි කියලා අහන අයට දැනගන්න ඕනේ හින්දා. අලි ගම් වතුර සහ තවත් අනේක විද කරදර සමග ඉපදුණු දා ඉඳලම සටන් කරන මේ මිනිසුන් තමන්ගේ හයිය හත්තිය පොළොවටම දිය කරලා තියෙන්නේ. අක්කර 1.5 සිට 50 දක්වා වන මේ කෘෂි නිෂ්පාදන වගා භූමි ප්‍රමාණයෙන් අප රටට සැපෙන බත බුලතද අනෙකුත් ආහාර පානද සැලකිය යුතු තරම්. ඉපදුණු දවසේ ඉඳලම දුක් විඳලා පුරුදු මේ අයට සැපක් කියලා දෙයක් ගැන හොයන්න වෙලාවක් නැහැ. එහෙම හොයන්න ගියොත් ආයෙම එන්නේ ඊට වඩා ලොකු කරදරයක්ම තමයි. ත්‍රස්තවාදී කාලේ ඉඳලා ඇස් ඉදිරිපිට මැරුණු මිනිස්සු දැකලා ඒ දුක මතින් නැගිටපු මිනිස්සු ඉන්න ගමක්. මේ මිනිස්සු මොටිවේට් කරන්න ආයි ලෝකයයි ඕනේ නැහැ. ලෝකයට මොටිවේට් වෙන්න ඕන නම් මේ අයට ලොවෙත් වෙන කවුරුකුත් නැහැ. උපරිම දරාගත්ත මිනිස්සු. ඉන්න තැන ගහගෙන ගිහින් පස් ගොඩ විතරක් ඉතුරු වුණාම කැරකෙන සංසාර චක්‍රෙම ගරාදියෙන්ම ගැලවිලා විසි වුණාම ආයි ඉතින් කාට කියන්නද? ඒත් නැගිටලා hina වෙන මිනිස්සු. කොස් දෙල් අලබතල වලින් කුස පුරවගෙන රටකට කන්න දෙන මිනිස්සු. වීඩියෝ එක පුරාම පෙන්වුවත් පෙන්වන්න වෙන්නේ මෙහි වෙන භෝග වලින් ඉතා පොඩි ප්‍රමාණයක් පමණයි. කඳුකර ප්‍රදේශවල වෙන එළවලු වගේම වීලි කලපේ වෙන එළවලු පළතුරු වර්ගද මේ පස්සට ආගන්තුක නැහැ. මේ පෙන්වන හැම භෝගයක්ම එක කුඩා ඉඩම් කැබැල්ලක ගම් වතුරට පෙර සරුසාර වැව තිබුණා කියලා ඔයාලට කිව්වොත් මොනව හිතෙයිද? මේ ගම තුල මේ වගේ වගාවන් මේ වෙනකොටත් කොතරම් ප්‍රමාණයක් මඩ පොළොවට වැලි තලයට යට වෙලා ඇත්ද? රටකජු දැක්කත් රස දැනෙන බඩේරිඟු. රටකජු බඩේරිඟු කියන්නේම නිදහස් ජීවිතයක ප්‍රණීත ආහාර. හැබැයි ඒව කන්න කැමති මිනිස්සු විතරක්ම නෙවෙයි. මේක විල්පත්තු රක්ෂිත කිට්ටුවම පිහිටි ගමක්. එක කරලක සුවඳට රැයකට සැතපු මත්සුවක් පයින් යන අය ඉන්නවා. කිසිවෙකුට අතනපා ජීවත් වීමේ අභිමානය මේ අයට ලැබිලා තියෙන උදෑසන හිරු එළියත් රාත්‍රී අඳුරත් අතර මුළු කාලයම මේ අය තමන්ගේ ගොවි බිම් වල ශ්‍රමය යොදවන හින්දා. ලපටි මල් කැකුළු වගේ ළමයි මේ කාෂ්ඨ කවුවේ හරියට හැප්පෙන්නේ තමන්ගේ අනාගත හිණ හැබෑ කරගන්න දෙමව්පියන්ට උදව් කරන්න. ඒකයි ඒ සිංහල පාට. මේක පුත්තලම දිස්ත්‍රික්කය.
වයිඹ පළාතේ අවසාන මායිම කෙළවරේ ඉඳලා මුළු පළාතම බබලවන ගොවි බිමක් නෙවෙයි මේ. මේක ගොවි රාජධානියක්. නිදහස් නිවහල් ජීවන රටාව. ලුණු ටිකක් එකතු කරගත්තු තඹපු බඩ ඉරිඟු. තියෙනවද තවත් දිව්‍ය භෝජන? තමන්ව විශ්වාස කරගෙන ගොඩනැගුණු මිනිස්සු කවදාවත් අනුන්ගෙන් කන්න හිතුවේවත් නැහැ. ඕන වුණෙත් නැහැ. අනිත් අයට කන්න දුන්න මිසක්. පතුලේ ඉඳලා අඩි 30කටත් වැඩි උඩින් ආපු ජලකඳ තත්පර කීපයකින් මේ සියලු සුණු විසුණු කරයි කියලා කවුරුත් හිතුවේ නැහැ. උපයාස අපයාගත් බොහෝ දේවල් S2 ඉස්සරහා හිමි කරපු මේ ගම දුටුව දැවැන්තම ගන්නවතුර මේ අසරණකම කාට කියන්නද? හිටපු තැනක සලකුණක්වත් නැති ඉපදුන දා පටන් හිටපු තැන. මේ කෘෂි නිෂ්පාදන ගම්මානේ කොයිතරම් විශාලද කිව්වොත් ඒක ග්‍රාම සේවක කොට්ටාශම 3කට වෙන් කරලා තියෙන්නේ. පවුල්ම 600ක්. සුළුපටු ගානක්ද? සාමාන්‍ය ගම් 3ක් තරම්. මේ කලාවය ප්‍රධාන ජල සැපයුම් මාර්ගය. ඔය හරස් කරලා බැඳපු බැම්මට දාපු නම තමයි නීල බැම්ම. එළහරහා වතුර එවන්නේ එතනින්. මේ ඉඩම් වලින් මීටර් 20ක් ළඟින් ගලා යන තැන. ඒ ගලා යන ජල දහර ප්‍රචණ්ඩව නැගීවිත් විනාශ කළ ආදරණීය මිනිසුන්ගේ නවතෙන්. අවුරුදු 60-70ක් පුරා සොයාගත් සියල්ල අකාරණක විනාශ කළ රුදුරු ගන් වතුර අනතුර. ඒ ගන් වතුර දින 5කට පෙර කොපමණ බාධක හමුවේවද තම ජීවිත කාර්යයන් ඉටු කළ සරල නිස්කලංක දීපෙවතේ මතක සටහන්. ලොව පුරා අධික ඉල්ලුමක් ඇති ප්‍රණීත රස ඇති මිලෙන් අධික මේ ටොම් ඇන්ඩ් ජෙසි අඹ වගාවක්. මේ ගන් වතුරට දින කිහිපයකට පෙර අස්වනු නෙලීමට සූදානම්ව තිබූ සාර්ථක අඹ වගාවක්. විදේශ විනිමය පවා ඉපිය හැකි තවත් අවුරුදු 10ක් 12ක් නිසකවම අස්වනු ලබා ගත හැකි ආරම්භක වගාවක්. නිසි කළමනාකරණයක් ඇත්නම් නීල බැම්ම කියන්නෙම ඩොලර් වලට කියන තවත් නමක්. නියමිත ප්‍රමිතියෙන් යුතු අස්වැන්න ලබා ගැනීමට නම් මෙම තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළ යුතුමයි. මේ අය ඒ පිළිබඳ ප්‍රවීණයෝ. මේ ඔබ තප්පර කිහිපයකට පෙර දුටු ඒ සාර්ථක අඹ වගාව සහ අනෙකුත් වගාවන්. එක පෙළට ගැලවී වැටුණු පුවක් ගස්. ගොවි බිමේ අති සාර්ථකවම පළදරා තිබූ ක්ලැවන්ඩිෂ් කෙසෙල් වගාව. අලිගෙට පෙර දෙහි කුරක්කන් සේර කොස් පොල් සහ අනිකුත් සියලුම භෝග. මේ තියෙන්නේ සියල්ලම හිතක් පපුවක් තියෙන කාට හරි දරා ගන්න පුළුවන් දෙයක්ද? තමා උපයාගත් ධනෙ ලක්ෂ ගණනින් වැය කර GI බට යොදා ස්ථිර ලෙස සෑදූ ආරක්ෂිත අලිවැට දැන් ඉතින් මේ කොහෙද ආරක්ෂිත බවක්? කන් වතුරෙන් සිදු වූ විනාශයෙන් තව නොබෝ දිනකින් මේ කලින්ගේ රජදහනක්. මේ ක්ලැවන්ඩිෂ් කෙසෙල් වගාව
ගම් වතුරට පෙර ගොවිබිමේ තිබුණු සාර්ථකම වගාව කියලා කිව්වොත් නිවැරදි. ගම් වතුරට විනාශ වන්නට පෙර දින කිහිපයකට පෙර ලබාගත් වීඩියෝ දර්ශන. අප මේ පෙන්වූ සියලු භෝග නීලබැම කෘෂිකර්මාණී එක් කුඩා ගොවිබිමක් තුළ තිබූ වගාවන් පමණක් බව ඔබට කිව යුතුමය. මෙවැනි ගොවිබිම් දහස් සංඛ්‍යාවක් මේ නීලබැම ගම්මානය තුළ පැවතිය බව මා ඔබට මතක් කරමි. ඒ සියල්ලම පාහේ විනාශ වී ඇති බවද ඔබට දන්වන්නේ කනගාටුවෙනි. පස්පොදක් හෝ ඉතිරි නොකර මේ හැමදේම අරන් ගියපු ගම් වතුර තම ඇදිවත පමණක් ඔවුන්ට ඉතිරි කළ බව ඔබත් මමත් හොඳින්ම දනිමු. මේ ඉන්හා කියන දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ ඔබ දකින්නේ රුදුරු දින කීපයක් විසින් නැති කරන ලද අඳුරු මතක සටහන්. ජීවිත කාලයක් පුරා තමන් එකතු කරන ලද සියලු මතකයන් එකවර දී වෙලා යද්දි ඔහේ බලාගෙන ඉන්නවර වෙන මොනව කරන්නද? එහෙමයි කියලා පපුවට අත තියාගෙන හිතේ දුක තද කරගෙන කෑ ගහලා අඬන්නේ නැතුව නොදෙනි මැස් දෙකෙන් ගලන කඳුළු පිහදදා හැමදාමත් ඉන්න බෑ. දනිස් ගෙවෙනකල් ඇවිදපු, කරගැට මතු වෙනකල් කොටපු, එලි වෙනකල් ගිනි මහල ගහලා අලියලවපු, සර්පය මැද්දේ අඩි තියපු, ගල් එක කොට එක පොරබතපු, වරිච්ච බිත්තියට මැටි ගහලා ඉලුක්කයට පොල්ලතු වෙර ජීවත් වෙච්ච මිනිස්සු මානසිකව වැටෙන්න නොදී අපි රටක් ලෝකයක් විදියට උන්ට උදව් කළ යුතුමයි. අපි ශ්‍රේෂ්ඨ ජාතියක් සහ කම්පණයෙන් යුතු. පහුගිය හැම දවසකම මේක අපි දැක්කා. සති ගානක් එක දිගට ගන්න කෑම, ඇඳුම් පැළඳුම්, වළම් පිඟන්, වියලි ආහාර, වතුර, net, සනීප ආරක්ෂක ද්‍රව්‍ය, තව ගොඩක් දේවල්. ඇස් වලට කඳුළු පිරුණා. ඒ අතර කැම්පින් ටෙන්ට්, දරුවන්ට පොත්පත්, පාසල් උපකරණ, ඒ හැම දෙයක්මත් තිබුණා. විදුලියත් නැති අඳුර වැටිගෙන එන වෙලාවක තරණ කොල්ලෝ ටිකක් ලොරි එක. අයියේ මෙතන ගෙවල් කීයක් තියෙනවද? ඔක්කොම 6යි මල්ලි. අයියේ අපි භූමි තෙල් ටික ටික ගෙනව ලාම්පු පත්තු කරගන්න. ඒක නම් ලොකු දෙයක් මල්ලි. ඉන්න මම බෝතලයක් ගේන්නම්. බෝතල් එපා අයියේ. අපි බෝතල් කරලාමයි ගෙනත් තියෙන්නේ. ගෙනාපු ටික ඉවර වෙනකල් බෙදනවා. එක දෙයයි හිතෙන්නේ. මේ හැම දෙයක්ම ගෙනාපු මිනිස්සු වාහන වලින් දාවේ ගමට. නැත්තම් අහසින්ද වැඩියේ. මේ සමිති ශාලා ගොඩනැගිල්ල. ජල පවිත්‍රාගාරයේ සහ ලිඳ අවුරුදු 60-70ක් තිස්සේ පියවරෙන් පියවර ගොඩනගපුවා. ආයෙනම් කවදා හදන්නද? සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැබවින්ම අනුපමේය මෙහෙයක් කළා. සමහර අය මේ නීලබැම සිදුවන ඛේදවාචකයේ අවස්ථාව ලැබුණු පළවෙනි තත්පරයේම 2,50,000කට වැඩි පිරිසකට එකවර මුදා හැරියා. ඒ සියලු පණිවිඩ ජාත්‍යන්තරය හරහා ගමන් කළා. පූජ්‍ය පක්ෂය හරියට මැදිහත් වුණා. තවමත් අහල ගම් නගර පළාත් මට්ටමින් ඒ හැමෝම ආවා. ඒ හැමෝම එකතු වුණා. මේ තියෙන හැමෝම ආව ගියපු වෙළඳ සැලක්. දැන් ඒක සුන්බුන් ගොඩක් බවට පත් වෙලා. අපේම අය ඇවිල්ලා දුන්න හයියට මේ මිනිස්සු අනේක වාරයක් ස්තුති කරනවා. සමහර දිරිගෙන්නීම් කඳුළුත් අයිස් බවට පත් කරනවා. කවදාවත් දැකලා නැති අය හදවතින් දුක් වෙනවා. ඒ ආධාර උපකාර හදවතින්ම ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකයේම ශ්‍රේෂ්ඨ මිනිස්සු. ලොවක් කලඹපු එකමුතුකම්. ආදරණීය හදවත් ඇති හැමෝගෙම ලැබුණු උදව් වචන තුනයි. අසහායයි, අද්විතීයයි, අනබිබවනීයයි. මේ අපි ගමන් කරන්නේ පළමු කිලෝමීටර් 4 ඇතුළත. ඉදිරියට සහ නැවත ආපසු. මෙම ගමනේ කෙළවරට යාම සඳහා ඇලට සමාන්තරව විහිදෙන මේ මාර්ගයේ දිගේ තවත් කිලෝමීටර් 20ක් පමණ දිගටම යා යුතු වෙනවා. ජීවිතයේ දෙසේමය බොහෝ දුර යා යුතුය. ඉතින් අපි නැගිටිමු. මාස 3කටවත් හදන්නට බැරුව තිබූ විදුලි කණු දින 10ක් තුල ඔසවලා. ඉතින් අපි සෑවම එක්ව යලි නැගිටිමු.